ආයුබෝවන් යාළුවනේ. අපේ කුළුබඩු අතර ඉතාම ජනප්‍රිය ඒ වගේම ආයුර්වේදයේ නූතන විද්‍යාවේ ඉහළ අවධානයක් දිනාගත් ඖෂධීය ආහාරයක් තමයි උළුහාල් කියන්නේ. උළුහාල් වල විද්‍යාත්මක නාමය වන්නේ ට්‍රයිගොනෙල්ලා ෆිනම් ග්‍රීකම් යන්නයි. උළුහාල් පෙඟ වූ ජලයේ මේ තරම් විශාල සෞඛ්‍යමය වාසි ප්‍රමාණයක් අඩංගු වන්නේ එහි ඇති ප්‍රබල ජෛව සක්‍රීය රසායනික සංයෝග පහ නිසයි. විශේෂයෙන්ම අංක 1 ග්ලැක්ටොමැනන් මින් අදහස් වන්නේ ග්ලැක්ටෝස් සහ මැනෝස් යන සීනි වර්ග දෙකෙන් සෑදුණු සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වර්ගයකි. අංක 2 4-හයිඩ්‍රොක්සි අයිසොලියුසින් උළුහාල් බීජවල ස්වාභාවිකව බහුලව අඩංගු වන විශේෂ ඇමයිනෝ අම්ලයකි. අංක 3 ඩයොස්ජෙනින් ශරීරයේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් වැනි හෝමෝන නිපදවීමට සහ හෝමෝන සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වේ. අංක 4 සැපොනින්ස් කොලෙස්ටරෝල් පාලනය ආහාර මාර්ගයේදී කොලෙස්ටරෝල් ශරීරයට උරා ගැනීම පාලනය කරයි. අංක 5 මියුසිලේජ් යනු බොහෝ සාක සහ ඇතැම් සුද්‍රජීවීන් විසින් නිපදවනු ලබන ජලය සමග එකතු වූ විට ඝන සිනිඳු සහ එළවන සුළු ස්වභාවයක් ගන්නා ස්වාභාවික සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වර්ගයකි. අද අපි බලමු උළුහාල් වතුර පානය කිරීමෙන් අපේ ශරීරයට ලැබෙන ප්‍රධාන සෞඛ්‍ය ප්‍රතිලාභ 10 මොනවද කියලා. අංක 1 රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම. උළුහාල් වල ඇති 4-හයිඩ්‍රොක්සි අයිසොලියුසින් මගින් ශරීරයේ ඉන්සියුලින් සාවය කරයි. එමෙන්ම එහි ඇති ද්‍රව්‍ය තන්තු වන ගැලොක්ටමැනන් මගින් අප ගන්නා ආහාරවල ඇති සීනි රුධිරයට උරා ගැනීම මන්දගාමී කරමින් දියවැඩියා තත්ත්වය ඉතා හොඳින් පාලනය කරයි. අංක 2 අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම. උළුහාල් වල අඩංගු සැපොනින් සංයෝගය සහ ද්‍රව්‍ය තන්තු මගින් ශරීරයට අහිතකර LDL කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් රුධිරයට අවශෝෂණය වීම වළක්වයි. මෙය හෘදයාබාධ සහ අංශභාගයේ වැනි රෝග ඇතිවීමේ අවදානම විශාල ලෙස අඩු කරයි. අංක 3 ශරීරයේ බර පාලනය සහ මේද දහනය. මෙහි ඇති ඉහළ තන්තු ප්‍රමාණය නිසා ආහාර ගත් පසු වැඩි වේලාවක් බඩ පිරී පැවතීමේ හැකියාවක් ලබා දේ. එමගින් නිතර ආහාර ගැනීම වැළකෙන අතර ශරීරයේ පරිවෘත්තීය මෙටබොලික් ක්‍රියාවලිය වේගවත් කර අනවශ්‍ය මේදය දහනය කරයි. අංක 4 ආහාර ජීර්ණය සහ ગેස්ට්‍රයිටිස් සහනය. උළුහාල් පෙඟෙන විට සැදෙන ජෙල් ස්වභාවය මියුසිලේජ් මගින් ආමාශයේ අභ්‍යන්තර බිත්ති මත ආරක්ෂිත තට්ටුවක් සාදයි. එමගින් ආමාශයික ඇසිඩ් වලින් වන හානිය වළක්වයි. ગેස්ට්‍රයිටිස් ඇසිඩ් අජීර්ණය සහ බඩ පිපුම වහා සමනය කරයි. අංක 5 සම පැහැපත් වීම සහ තිරිහන් වීම. ශරීරයේ අභ්‍යන්තර විසද්‍රව්‍ය ඉවත් කිරීමේ බලයක් උළුහාල් සතුය. එහි ඇති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක මගින් සමේ අකලට ඇතිවන රැලි වැටීම කුරුලයා සහ ලප කැලැල් පාලනය කර සමට ස්වභාවික පැහැපත් බවක් ලබා දේ. අංක 6 හිසකෙස් වර්ධනය සහ හිස්සොරි පාලනය. ප්‍රෝටීන් යකඩ සහ නිකොටිනික් ඇසිඩ් වලින් හිසකෙස් මුල් ශක්තිමත් කරයි. කෙස් හැලීම පාලනය කර හිස්සොරි තත්ත්වයන් නවත්තනවා. හිසකෙස් ඝනව සහ වේගවයින් වර්ධනය වීමට උපකාරී වේ. අංක 7 කාන්තාවන්ගේ හෝමෝන සමතුලිතතාවය. උළුහාල් වල ඇති ඩයොස්ජෙනින් සංයෝගය කාන්තා ඊස්ට්‍රජන් හෝමෝනයට සමානව ක්‍රියා කරයි. එමගින් ඔසප් කාලයේදී ඇති වන තදබල යටිබල වේදනා සහ ආර්ථව හරණයේදී ඇතිවන ශාරීරික නොසන්සුන්තා අවම කරයි. අංක 8 මෞඛ්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම. ආයුර්වේදයේ මෙන්ම නූතන පරීක්ෂණ මගින්ද තහවුරු කර ඇති පරිදි උළුහාල් යනු ප්‍රබල ග්ලැක්ටොගොග් එකකි. ගිට දෙන මව්වරුන්ගේ හෝමෝන උත්තේජනය කර මෞඛ්‍ය නිෂ්පාදන වේගයෙන් වැඩි කිරීමට එය උපකාරී වේ. අංක 9 සන්ධි වේදනා සහ ආතරයිටිස් සහනය. උළුහාල් වල ඇති ප්‍රබල ප්‍රදාහනාශක ඇන්ටි ඉන්ෆ්ලමටරි ගුණය මගින් ශරීරයේ ඇතිවන ඉදිබිම් සහ වේදනා පාලනය කරයි. විශේෂයෙන් සන්ධිවල ඇතිවන තද ගතිය නැති කර ආතරයිටිස් වේදනාවට ඉක්මනින් සහනයක් ලබා දේ. අංක 10 අක්මාව සහ වකුගඩු පිරිසිදු කිරීම. ස්වභාවික මූත්‍රාකාරකයක් ලෙස ක්‍රියා කරමින් වකුගඩු හරහා ශරීරයේ ඇති අපද්‍රව්‍ය පිට කිරීම වේගවත් කරයි. එමෙන්ම අක්මාවේ තෙල් තැන්පත් වීම ෆැටි ලිවර් වළක්වයි. අක්මාවේ ක්‍රියාකාරීත්වය සුරක්ෂිත කරයි. උළුහාල් වතුර කියන්නේ ඊටාම ගුණදායක පානයක් වුණත් විවිධ රෝග තත්ත්වයන් හෝ ඖෂධ ගන්නා අය අනිවාර්යයෙන්ම සුදුසුකම්ලත් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත පමණක් මේ භාවිතා කළ යුතුයි. විශේෂයෙන්ම දියවැඩියා ඖෂධ ගන්නා අය උළුහාල් මගින්ද සීනි මට්ටම අඩුවන නිසා ඖෂධ සමග එකවර ගැනීමේදී සීනි මට්ටම එකවර පහත බැස හයිපර්කැල්සීමියා එසේත් නැත්නම්
ක්ලාන්තිය සෑදිය හැක. ගර්භණී මව්වරුන් ගර්භාෂ්ඨ සංකෝචනයක් ඇතිවිය හැකි බැවින් වෛද්‍ය අනුමැතියකින් තොරව භාවිතා නොකළ යුතුය. රුධිරය තනුක කරන ඖෂධ ගන්නා අය උදාහරණ වෝෆරින් රුධිර ගැලීමේ අවදානම වැඩි විය හැක. ආසාත්මිකතා ඇලර්ජීස් රටකජු පරිප්පු වැනි පියලි ඇට වර්ග ලෙගියුම්ස් වලට ආසාත්මිකතා ඇති අයට උළුහාල් වලටද ආසාත්මිකතා ඇති විය හැක. පරීක්ෂණ වාර්තා පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබට යම් නිදන්ගත රෝග තත්ත්වයක් පවතී නම් ඔබගේ රුධිර පරීක්ෂණ වාර්තා වන FBS, HbA1c, lipid profile, LFT, KFT පරීක්ෂා කර ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගැනීමෙන් පසුව පමණක් උළුහල් දිනපතා පානයට එකතු කරගන්න. ඕනෑම ස්වභාවික ඖෂධයක් වුණත් පමණට වඩා ගැනීම සුදුසු නැහැ. උදෑසනට උළුහල් තේ හැන්දක ප්‍රමාණයකින් ආරම්භ කරන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා යාළුවන් අතර ෂෙයා කරන්න. නිරෝගී දිවියට අදාළ මෙවැනි තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ස්තුතියි. ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.